Welcome to the Ruchi Pro YouTube channel. කලින් වීඩියෝ එක දාන්න තිබුණා මට මේ OBS ස්ටුඩියෝ වල පොඩි ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ මම අලුත් software එකක් දාගත්තා Streamlab කියලා. Streamlab desktop කියලා. ඒකෙන් තමයි මම අද වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඔයාලා ඉස්සරළම යන්න ඕනේ ඔයාලගේ browser එක open කරගත්තට පස්සේ ඔයාලා search කරගන්න VirtualBox කියලා. VirtualBox කියලා search කරගත්තාම මේ උඩම එනවා ඔයාලට results ටිකක්. Oracle VirtualBox එන්න එක click කරගන්න right that and virtualbox .org කියන සයිට් එකට අපි ඇවිදින් ඉන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් රිලීස් notice ටිකක් news ටිකක් බලා ගන්න පුළුවන් මේ read more button එක ක්ලික් කරාම මේ ළඟම රිලීස් වෙලා තියෙන්නේ මේ 2006 August 18th වල VirtualBox 2.16 කියන version එක අපි ආයෙත් බෑක් වෙමු virtualbox.org කියන සයිට් එකට. හරි අපි මේ started කියන download button එකට ක්ලික් කරලා මේක download කරගන්න ඕනේ. ඒක download button එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. download virtualbox කියන සයිට් එකට ඇවිදින් තියෙන්නේ. අපි දැන් page එකට site එක page එකට Windows host තමයි අපි අද download කරගන්නේ. මොකද අපි Mac වත් Linux වත් නෙමෙයි install කරගන්න යන්නේ Windows. අපි Windows host කියන එක click කරගන්න. එතකොට මෙන්න මේ හරියට ඔයාලගේ VirtualBox එක download වෙනවා පෙන්නනවා. මම download කරලා තියෙන නිසා මම ඒක ආයෙ download කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා download කරගන්න ඕනේ IDM කියන internet download manager software එක. මෙන්න මෙතනට ගිහින් උඩම එනවා මෙන්න මේක IDM කියලා search කරාම මෙන්න මේ site එක තමයි එන්නේ. මේ site එකේ මේ IDM ගැන විස්තරයක් දීලා තියෙනවා. මේ සයිට් එකේ යටටම ගියාට පස්සේ යටටම ගිහින් මෙන්න මේ හරි try internet download manager for free කියලා තියෙනවා. You can try internet download manager free 30 days. දවස් 30කට no emails no credit card required. Download and install IDM and stop waiting for your downloads. අපි මේක download කරගන්න ඕනේ. මේක bypass කරගන්නත් ක්‍රමයක් තියෙනවා. ඔයාලා කැමති නම් මේක download කරගන්න. ඔයාලගේ internet connection එක speed නම් මේක download කරගන්න අවශ්‍ය නැහැ. හරිද? එහෙනම් අපි ඒක download කරගෙන අපි යමු kali.org කියන නැත්නම් ඔයාලට kali linux කියලා normally search කරගන්න පුළුවන්. ඔයාලගේ search browser එකේ මෙන්න මේ විදිහට kali linux කියලා .org කියන site එක එනවා උඩටම the most advanced penetration test in distribution. මේකෙදි අපිට බලා ගන්න පුළුවන් kali සහ kali versions මොනවාද desktop versions mobile versions සහ tools ගැන ලොකු විස්තරයක් මෙතනදී බලා ගන්න පුළුවන් අපිට. release notice ටිකකුත් තියෙනවා මෙතනදී. මෙතන තියෙනවා මේ dark the light කියලා add කරගන්න පුළුවන් බටන් එකකුත් එයාලා add කරලා තියෙනවා site එකට. අපි download කියන button එකට click කරන්න. මෙතනදී අපි VirtualBox වලට තමයි download කරගන්න යන්නේ. ඒ වුණාට අපි මෙතන තියෙන මේක නෙමෙයි download කරගන්න. ඒ කියන්නේ මෙතන තියෙන මේ 3.6 තියෙන මේ
Kali Linux OS එක නෙමෙයි download කරගන්න. මෙතන option ගොඩක් තියෙනවා අපිට download කරගන්න පුළුවන් විදි. VSL විදියට පුළුවන්, live boot පුළුවන්. ඒ කියන්නේ USB drive එකට විතරක් boot කරලා ඒක වෙනම run කරන්න පුළුවන්. RM එකකට පුළුවන්, mobile එකට පුළුවන්, cloud එකේදී පුළුවන්. මේ features තියෙනවා. අපි වන්න features කියන installation image එක අපිට මේතන මේක තමයි ඕනේ මේ image කියන එක අපිට virtual box එකට ඕනෙත් අන්න ඒකමයි අපිට තව පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ ඒක බලා ගන්න පුළුවන් මේ ISO image කියන එක මෙන්න මේක download කරගන්න ඒක download කරගත්තට පස්සේ මෙන්න මේකෙන් full download history ගිහින් මේක මේ dot තුන click කරලා fuse කරගන්න. එතකොට download වෙන එක නවතිනවා. ඊට පස්සේ මෙන්න මේ හරිය තියෙනවා copy download link කියන button එක click කරලා මෙන්න මේක cancel කරගන්න. ඊට පස්සේ මෙතනදී IDM එක open කරගන්නවා මම tips of the day මෙතන මේකක් කියනවා ඒක අදාළ නෑ අපිට no දෙනවා මෙතනදී you have 10 day left use internet download manager do you want to register copy of IDM now මම මෙතන no දෙනවා මගේ දැන් මාසය ඉවර වෙන්න ලං වෙලා තියෙන්නේ හරි මම මෙතනදී මේවා ගොඩක් මම මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා මේ Kali Linux එක මෙතනදී ඔයාලා මම කියලා දෙන්නම් මේක කරන්න කොහොමද කියලා මේ ඔයාලා ඉස්සෙල්ලාම යන්න ඕනේ මෙතන මේ options කියන මේ gear icon එකක් තියෙනවා අන්න ඒක ක්ලික් කරගන්න ඊට පස්සේ මෙන්න මෙතනදී පොඩි බටන් ගොඩාක් තියෙනවා එතනදී connection කියන එක select කරගන්න ඔයාලගේ default එන්නේ 8 අපි ඒක වෙනස් කරගමු 32 වලට 16 වලට උනත් කමක් නෑ මම 32 තමයි recommend කරන්නේ මොකද මගේ usage එක ඒක ඊට පස්සේ okay button එක click කරන්න ඊට පස්සේ ඔයාලා ආයෙත් මේකට back වෙනවා මෙතනදී ඔයාලා අපි මේක full screen දාගමු මේ වම් පැත්තේ කියලා උරේ උඩම තියෙනවා add URL කියලා plus icon එකක් අන්න ඒක click කරගන්න එතකොට ඔයාලා අර copy කරගත්තු ISO file link එක ඔටෝම මෙතනට paste වෙනවා ඊට පස්සේ ඔයාලා okay දෙන්න මේ වගේ duplicate download links ඒ කියන්නේ මම කලින් download කරගෙන තියෙන නිසා තමයි මේක message එක එන්නේ මම මෙතනට දෙනවා duplicate with number ඒ කියන්නේ number එකක් add කරලා ඒ file එකම අය duplicate වෙන්න download කරන්න කියලා මේක ඔයාලට එන්නේ නැති වෙයි මේක මම කලින් download කරලා තියෙන නිසා තමයි මේක එන්නේ මම මේක okay දෙනවා ඊට පස්සේ එන්නේ මෙන්න මේ window එකට මෙන්න මේකෙදි අහන්නේ අපි මේක download කරන්න ready ද කියලා අපි start download දෙනවා නැත්නම් වත් download later දෙන්න පුළුවන් download start download එක දෙන්න එතකොට මේක කොටස් 32කට download කැඩිලත් ඒ කියන්නේ break වෙලා තමයි download වෙන්නේ Mbps download rate එක 2 Mbps normally download කරන්න ගියොත් මේකේ Mbps kilobytes 700 ගාණක් 300 ගාණක් අන්න ඒ වගේ ස්පීඩ් එකක් තමයි බලා ගන්න පුළුවන් මේ හරි 2 Mbps ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන් මේ software එකත් එක්ක හරි මම මේක paste කරගන්නවා මොකද මම මේක download කරගෙන තියෙන හින්දා අපි දැන් virtual machine එක open කරගමු මම මේ හරි virtual machine එක open කරන්න guide එකක් දෙන්න මගේ currently තියෙන මේක අපි delete කරලා දාමු software එක delete කරන්න ඔයාලගේ PC එකේ තියෙන එකක් තමයි setting වලට යන්න මම හරි apps කියලා search කරගත්තේ මේක එයිද කියලා බලන්න එහෙම ආවේ නැහැ ඔයාලා යන්න apps setting වලට ආවට පස්සේ මෙතන apps කියලා තියෙනවා මේ apps කියන එක select කරගන්න ඊට පස්සේ installed app කියන එකට ගිහින් ඔයාලා search කරගන්න virtual machine වල මේක කලින්
virtual machine. හරි බොක්ස් කියලා සර්ච් කරගත්තම virtual box එක ආව මෙන්න මේ හරි uninstall දෙනවා මම මෙතනදී මේ virtual box එක මේක මම uninstall කරන්නේ ඔයාලට පෙන්නන්න මොකද කොහොමද virtual box එක install කරගන්නේ කියලා පොඩි ටයිම් එකක් යනවා මෙතනදී මම ඔයාලට අද ටිප්ස් ටිකකුත් කියලා දෙන්න මොනවද අපි යූස් කරන්න යන සයිට් ඔයාලා මොනවද accounts හදා ගන්න ඕනේ sites වල කියලා හරි අපි this PC එකට ගිහින් downloads වලට ගිහින් අර virtual box setup එක open කරගන්න මේ හරි yes දෙන්න මේක හරිම simply මේ හරි next ඊට පස්සේ මෙතන පොඩි විස්තරයක් දීලා තියෙනවා copyright files virtual blah 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 විස්තරයක් දෙනවා අපි expect the term of the license agreement ඊට පස්සේ next yes then mission dependencies then create at start menu create desktop shortcut default but all next then install then මෙතනදී මේක ස්ටාර්ට් එකේදී ඇඩ් වෙන්න පුළුවන් ඒ හින්දා ඔයාලා හොඳට බලලා මේක ස්ටාර්ට් එකෙන් අයින් කරගන්න ස්ටාර්ට් එකෙන් අයින් කරගන්නවා කියන්නේ PC එක on කරද්දිම සමහරට මේක virtual box එකත් open වෙන්න ඉඩ තියෙනවා එහෙම වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් මොකද ඔයාලගේ PC එක on කරද්දිම virtual box එක on වෙනවා නම් ඒක lap එක slow වෙන්න උනත් ඉඩ තියෙනවා හරි මෙතනදී finish දෙන්න ඊට පස්සේ අපි startup එකට add වෙලා තියෙන්නේ කියලා බලන්න control shift etc කියන ESC කියන extra button එක click කරන ESC කියන එතකොට ඔයාලට task manager එක open කරගන්න පුළුවන් මම ඒක full screen දා ගන්නවා මේ දකුණු පැත්තේ උඩ තියෙන මෙන්න මේ icon එක click කරලා ඊට පස්සේ අපි බලමු මෙතනදී යන්න ඕනේ startup apps කියන එකට මෙතන මේ status එක enable වෙලාද තියෙන්නේ කියලා බලමු නෑ virtual box එක add ලා නෑ කියන්නේ IDM එක add කරද්දිනොත් IDM එකත් මෙතනට add වෙන්න ඉඩ තියෙනවා ඒ හින්දා මේක click කරලා මේ enable right click කරගෙන දකුණු පැත්තේ click එක ඔබලා enable hari disable hari දෙන්න මම මෙතනදී disable දීලා තියෙන්නේ හැබැයි ඔයාලා කවදාවත් මෙන්න මේ security health ඒකට දෙන්න ඒක disable කරලා දාමු security health ඒක අදාළ නැහැ මෙතන ඔක්කොම disable දෙන්න එතකොට fast startup එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔයාලයි PC එකේ ඔය laptop එකේ හරි මෙතනදී කිසිම ප්‍රශ්නයක් නැහැ අපි ඒක close කරගමු මගේ කලින් virtual box එකක් තමයි මෙතනදී පෙන්නන්නේ මේ open එක open මෙතන මේ open කියන බටන් එක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් දැනට තියෙන virtual machines ටික හරි මගේ එකේ මොනක් කියලා එකක් තියෙනවා මම කලින් use කරපු එක මෙන්න මේ විදිහට තමයි ඒක remove කරගන්නේ right click කරලා ගන්න ඊට පස්සේ remove button එක left click කරගෙන මෙතන button එක tick එකක් දීලා delete the virtual machines file and virtual hard disk කියන එක දීලා ඉවර click එකක් දීලා remove කරගන්න successfully removed it now දැන් අපි ඒක අපි add කරගන්න ඕනේ මෙතනට අපි ගිහින් new කියන මේ button එක click කරගන්නවා වම් පැත්තේ උඩ තියෙන්නේ ඊට පස්සේ අපි මේකට නමක් දෙන්න ඕන මොකද්ද අපි දෙන්නේ නම අපි දෙමු dragon කියලා නම දෙමු හරි dragon නෙමෙයි මගේ එක මේ මොනක් කියලා මම දෙන්න මගේ nickname එක
හරි ඊට පස්සේ මෙතන තියෙන ISO image කියලා මෙන්න මේ හරි මේ down arrow icon එක click කරගන්න. normally click කරාට එන්නේ නැහැ මේක. මෙතන මේ down arrow icon එක click කරන්නම ඕන මෙතන. ඊට පස්සේ මෙතන ISO ෆයිල් එකක් කලින් select කරලා තියෙනවා නම් මේක පෙන්නනවා. නැත්නම් ඔයා මෙන්න මේ other කියන එක select කරලා ඉවරලා මෙන්න මෙතනදී download වල අපි මේක purple එක මේක ISO blue එක මම මේක blue එක select කරගෙන මේක open දෙනවා. ඊට පස්සේ තියෙන simply finish දෙන්න. එතකොට successfully added it into the virtual matching. හරි දැන් මේක අපි start කරගන්න ඕනේ. මෙන්න මෙතනදී අපි start button එක මේ right arrow icon එකත් එක්ක තියෙන start button එක click කරගන්නවා. අපිට පොඩි වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා තප්පර ගානක්. මේකේ general details ටිකක් පෙන්නනවා මෙන්න මෙතන. මෙන්න මේ හරිය පොඩි details ටිකක් පෙන්නනවා අපේ මේ virtual box එක. මේක වැඩි වෙලාවක් යවන්න නැතුව මේ graphical intro කියන button එක ඉක්මනට right click එකක් හරි enter හරි දෙන්න. මම නම් මෙතනදී දෙන්නේ enter. හරි මේක full screen දාගන්න මෙන්න මේක. එතකොට අපිට ලේසි. මෙතන language එක select කරන්න කියනවා. මෙතන සිංහල තිබ්බනම සිංහල දන්නේ බලන්න. සිංහල තියෙනවා මෙතනදී. select language සිංහල select කරන්න එපා. ඒක ethical නෑ අතරම. සිංහල select කරන්න තියෙනවා. හරි අපි මේක කරන්න සිංහලෙන් නිසා අපි සිංහල මම ඇත්තටම හිතුවේ නෑ මේක සිංහල තියෙයි කියලා. අපි සිංහල දෙමු. සිංහල දීලා කන්ටිනියු කරමු. ඕ තේරෙන්නේ නෑ මට ඇත්තටම. මොකද තේරු ස්ථානයේ ඔබගේ කාලකලාපයේ වෙන උදාහරණ බ්ලා බ්ලා බ්ලා. අපි ආපසු යමු. මට ඇත්තටම මෙතනදී සිංහල පොඩ්ඩක් ආපසු යන්න. මෙතන මට සිංහල බෑ ඇත්තටම. සිංහල පුළුවන් ඇත්තටම පේස් වෙනවා මේ වගේ වලදී. අපි මෙතනදී select location United States දෙනවා. අපි ශ්‍රී ලංකාවේදී මෙතනදී American English select කරනවා. සිංහල නෑ මෙතනදී. මෙතනට ආවට පස්සේ නෑ. continue දෙනවා. loading additional components. ඒ කියන්නේ additional components ටිකක් එකතු වෙනවා load වෙනවා මේකට. අපිට තියෙන්නේ දැන් බලාගෙන ඉන්න. network configuration ටිකත් ඔටෝම වෙනවා මෙතනදී. host name එකක් අහනවා. මම මොකද්ද host name එක දෙන්නේ? monarch කියලා මෙතනට host name එක දෙනම ඊට පස්සේ continue button එක click කරනවා. domain name එක මුකුත් දෙන්න එපා. ඔයාලා ඒක empty තියලා ඔටෝම නිකම්ම click කරලා දේ ගන්න. continue කරන්න. ඊට පස්සේ full name එක අහනවා. මේක ඇත්ත name එකක් දෙන්න යන්න ඕනේ. මම දෙනවා little monarch කියලා දෙනවා. little monarch. little monarch කියලා දෙනවා. මේකේ case sensitive ඒ හින්දා enter real name is this user information will be used for insert default organ email sent by this user as well as any program which display or user to use real name. Full name is the reasonable choice. එයාලා එහෙම කිව්වට අපි real name එකම දෙන්න හොඳ නෑ මෙතනදී. මම දෙන්න යන්නේ නෑ. මෙතනට password එකක් දාගන්න වෙනවා. මම ලේසි password එකක් දෙනවා fast. අපිට add කරගන්න පුළුවන්. නැත්නම් මේකට strong password එකක් දුන්නොත් ඇත්තටම මේක මේ type කරන්න ගියාට පස්සේ අපිට command lines වල එපා වෙනවා. මට තිත්ත වෙනවා ඇත්තටම. ඒ හින්දා ලේසි password එකක් දී ගන්න. මම මෙතනදී
numbers ටිකක් add කර ගන්නවා 1 2 3 4 හරි අපි re-enter කරගමු confirm password 1 2 3 4 continue දෙන්න ඊට පස්සේ මෙතන මොකක්ද දාන්නේ configure the clock මේක ලංකාවේ ටයිම් එකට අදාළව දන්නේ නැහැ මම ඇත්තටම ඒ ගැන මට අවබෝධයක් නැහැ මේ ඉස්ටර්න් කියන එකම දීලා කන්ටිනියු කරනවා මේක තමා අපේ මේ installation එකේ most important point එක guided use entities මෙන්න මෙතනදී මේක මුකුත්ම කරන්නේ නැතුව ඔයා continue දෙන්න අයිත් continue දෙන්න අයිත් continue දෙන්න මුකුත්ම click කරන්න දෙයක් නැහැ මෙතනදී continue දෙන්න මෙන්න මෙතනදී use click කරගන්න no තියෙන එක අපිට දැන් ටික වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා install the base system එක base system එක install වෙනකන් ටික වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා හරි ඒකත් දැන් install වෙනවා අපි අද tips ගැන කියලා දෙන්න යන්නේ hack this site එක ගැන අපි browser එක open කරගන්න මෙතනදී browser එක open කරගත්තට පස්සේ hackthisite.org කියලා type කරගන්න මේ URL එකක් නැත්නම් hack this site කියලා normal search කරගන්න එතකොටම උඩම එනවා මෙන්න මේක hackthisite.org කියන site එක මෙතනදී ඔයාලා account එකක් හදාගන්න ඕන හරිම සරලයි මෙතන මේ register button එක click කරගන්න එතකොට අහනවා username එකක් දෙන්න ඔයාලා මෙතනදී numbers letters එකතු වෙච්ච username එකක් දෙන්න මේක account එකක් register account එකක් හදාගන්න විදිය මම කියලා දෙන්න යන්නේ නැහැ මෙතනදී මම account එකක් හදලා තියෙන්නේ මෙතනදී මේ password එක character 15ක password එකක් දෙන්න ඕනේ මෙන්න මේ guidance පොඩ්ඩක් කියවලා මේවා තේරුම් අරගෙන මේකක් හදන්න english බැරි නම් මුකුත් කරන්න අමාරුයි මෙතනින් ඉස්සරහට යන්න මෙතනදී confirm password එකම add කරගන්න මෙතනට ඊට පස්සේ question එකක් add කරගන්න ඕනේ ඊට පස්සේ question එකට answer එකක් ඊට පස්සේ ඒ answer එකම confirm answer එකක් විදියට මෙතනට ආයෙ add කරගන්න ඕනේ මේ තියෙන්නේ මම කලින් add කරගත්තු ඒවා තමයි මේ පෙන්වන්නේ මෙන්න මෙතනදී ධෝනිගේ නම ඒ වගේ පොඩි දේවල් ටිකක් පෙන්නනවා ඊමේල් එකක් add කරගන්න ඕනේ ඊට පස්සේ මෙන්න බටන් එක ක්ලික් එකක් දාලා මෙන්න මෙතන මේ මෙන්න මේවා ටික පිළිවෙලට type කරගන්න ඕනේ ඊට පස්සේ register දෙන්න ඊට පස්සේ ඔයාලා මෙතන add කරගත්තු මේ email එකට ගිහින් email එකට email එකක් ඇවිත් ඇති inbox වලට email එක click කරගෙන click verify කරන්න එන්නේ ඊට පස්සේ මෙතනට ඇවිත් email එක හරි add කරපු user name මෙතනට add කරපු user name එක හරි මෙතනට add කරලා ඉවරලා මම email එක add කරනවා ඊට පස්සේ password එක add කරගන්න මෙතනට මම මෙතනට password එක add කරගත්තා මම confirm email එකත් click කරාට පස්සේ confirm email එකට ආපු register එක verify කරන්නේ නැතුව මේක add කරාට වැඩක් නැහැ ඊට පස්සේ login දෙන්න
මෙතනදී error එකක් එනවා. ඇයි මේක ආවේ කියලා බලමු අපි. Incorrect image validation text. Please enter the exact as you see in the image. අපි මේක first time හින්දා මේක මෙහෙම කරන්න බෑ. මම ආයෙත් pass username එක add කරගන්නවා. මගේ email එක. ඊට පස්සේ මම password එක add කරගන්නවා මෙතනට. ඔයාලා මගේ password එක එහෙම guess කරන්න එපා. password එක add කරගත්තා. login anonymously. හරි අපි anonymously තමයි log වෙන්න අපිත් නැහැ. ඒක අයින් කරගන්නවා. මෙතන තියෙන්නේ පළවෙනියටම W ඊට පස්සේ number 5 capital J capital T capital S capital D capital N සහ number 8 ඊට පස්සේ අපි login දෙනවා. username does not exist. username එක තමයි මෙතනට add කරගන්න ඕනේ. email එක නෙමෙයි. email එක add කරාට අපිට login වෙන්න බෑ. එතට username එක තමයි add කර. මේ site එක තමයි අත්‍තරම අපේ university එකේ use කරන්නේ අපිට training කරන්න. මේක අත්‍තරම org site එකක්. මේක ගොඩක් powerful සහ ගොඩක් beginnersලා training ඕන site එකක්. hack the site.org. මෙතන අපි password එක add කරගමු ආයෙත්. මට මේ password එක add කරගන්න එක තමයි එපාම වෙන වැඩේ. ඉලක්කම් 15ක් add කරගන්න ඕන. login දෙමු. හම්මෝ ඇදියාන්ත ඔන්න hello අන්න login වෙලා තියෙන්නේ. hello ruchi bro කියලා log වෙලා තියෙන්නේ. හරි මෙතනදී මේකෙන් අයින් වෙන්න ඕන. හරි මේකේ account එකක් ඔයාලා create කරගන්න සරලව මම කියලා දුන්නු විදිහට blog සහ news ගැන තියෙනවා. මම ඊට පස්සේ මේක continue කරගන්න යන විදිය කියලා දෙන්න. තව එකක් තමයි hack the box HTB කියලා search කරගන්න. එතකොට hack the box කියලා site එකක් යනවා මෙන්න මේ විදිහට උඩම. මෙන්න මේකෙත් ඔයාලා account එකක් create කරගන්න ඕනේ. මේ site දෙක තමයි අද අපි දෙන tips දෙක. මේකෙන් තමයි අපි ඊළඟට ගේන videos continue කරන්නේ. මෙන්න මේ site හරහා මෙන්න මේ site hack the site එක තරහා තමයි අපි finally ඔයාලව training කරන්නේ. සහ මේක use කරලා කොහොමද ඔයාලට තනියම වැඩක් කරගන්න සහ real world එකට ආපුවාම කොහොමද දෙයක් කරගන්නේ කියලා අපි මෙන්න මේ site හරහා ඔයාලට උගන්වනවා. එතකොට මේකේ account එකක් sign up now කියන එක click කරන්න. මෙතන මේකේ පල්ලෙහාට මම බලන්න මේකේ විස්තරයක් දීලා තියෙනවා. blue teams red teams මේවා ගැන අපිට explain කරලා තියෙනවා. AI agents මේක ඇත්තටම learning resources එකක් තමයි. මේක අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. sign get account එකක් හදලා තියෙනවා නම් ඔයාලා මේක කලින් use කරලා තියෙනවා නම් හොඳයි. මම මේකේ sign in with Google select කරනවා. ඊට පස්සේ මගේ account එක select කරලා මෙන්න මේ ආකාරයට මගේ account එක select කරනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ හරි account එකට log වෙලා තියෙන්නේ මගේ ruchi bro කියලා. ඔයාලා මෙතන මේ box එක select කරාට පස්සේ මෙතන profile එකට යන්න පුළුවන්.
මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් levels එකක්. මම beginner කෙනෙක් විදිහට තමයි මෙතනදී ඉන්නේ. අපි මෙතනදී කියලා යනවා intermediate කෙනෙක් විදිහට කොහමද elite කෙනෙක් විදිහට up වෙන්නේ කියලා. Free Fire ගහලා තියෙන කෙනෙක් නම් දන්නවා මේකේ කොහොමද ranks යන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මේකේ grades තියෙනවා, rank තියෙනවා. අන්න ඒ වගේ game එකක් play කරනවා. හරිම interesting වැඩක් මේක. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ranks කියවහම skill elite, strip kill, hacker, pro hacker, elite hacker, guru, මෙන්න මේ වගේ ඒවා ටිකක් බලා ගන්න පුළුවන්. labs ඒ වගේ ටිකක් තමයි බලා ගන්න පුළුවන්. අපි මේකෙන් අයින් වෙලා මෙන්න මේ hack the box කියන මේක ක්ලික් කරාට එන්න මේ home page එකට එනවා. මෙන්න මෙතන home page එක තියෙන්නේ. home page එකට ආවට පස්සේ start learning දීලා ඔයාලා මේක start කරන්න තනියම, නැත්නම් මම ඊළඟ වීඩියෝ එකේ තමයි මම මේක continue කරන්න යන්නේ. ඔයාලට ඊට කලින් ඔන්න අපි ඉගෙන ගත්තට පස්සේ තමයි යන්නේ start playing practice with hand on labs කියන එකට. අපි ඊට කලින් ඉගෙනගෙන ඉන්න ඕන. හරි, ඔය සයිඩ් එක තමයි අද ටිප්ස් දෙක මම මේ ක්ලෝස් කරගන්නවා. හරි, කලින් next එක මෙන්න මේ වගේ UI එකක් තමයි තියෙන්නේ. අර අතනින් පස්සේ install වුණාට පස්සේ අපි එතන continue දෙනවා. මෙතනදී bytes 2694ක් install වෙනවා. මේකට පොඩි වෙලාවක් ගන්නවා මම හිතන්නේ. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම් මේ commands line කොහොමද practice කරන්නේ සහ ඒවා මාත් එක්කම ඔයාලට practice කරන්න පුළුවන් විදිහට වීඩියෝ එකක් ගේන්නම්. මොකද එහෙම කරොත් තමයි ඔයාලා ඉස්සරළම cd ls ඒ වගේ පොඩි පොඩි commands තියනවා ඉගෙන ගන්න ඕනේ. ඒවා මතක තියා ගන්න ඕනේ. ඒවා ඇඟේ තියෙන්න ඕනේ. මේක ඇත්තටම use කරේ නැත්තම් නැති වෙලා යන දෙයක්. ඒ කියන්නේ භාවිතේ නැති වුණොත්, දැන් මම මාස්ටර් වෙනකන් වුණත් මේක ට්‍රේනින් කරලා ඇවිදින් අන්තිමේට ඔයා අවුරුද්දක් දෙකක් මේකේ ටච් එකේ හිටියේ නැත්තම් ඔයා සාමාන්‍යයෙන් beginner level එකට වැඩෙන්න, beginner level එකට වඩා උඩින් නවතිනවා අපි. ඒ කියන්නේ පල්ලෙහාටම වැටෙනවා. කියන ප්‍රැක්ටිස් එක නැති වුණොත්. ඒ හින්දා මේකේ හැම වෙලාවෙම ටච් එකේ ඉන්න ඕන. අන්න ඒක තමයි මෙතනදී වැදගත්ම දේ. programming language එකක් උනත් එහෙම තමයි ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන ඒක ට්‍රේනින් කරන්නේ නැත්නම්, ඒක යූස් කරන්නේ නැත්නම් ඒක අපේ මතකයෙන් නිකම්ම නැති වෙලා යනවා. ඒ හින්දා ඒක ගැන හැම වෙලාවෙම ටච් එකේ ඉන්න ඕන. මේකට පොඩි වෙලාවක් යනවා. ඔයාලගේ performance අනුව තමයි PC එකේ යන්නේ. ඔයාලට මොකක් හරි error එකක් හරි bugs එකක් හරි මේක install කරද්දී ප්‍රශ්නයක් ඇති වුණොත්, ඒ කියන්නේ වීඩියෝ එකේ guide එකට අමතරව, ඒ කියන්නේ වීඩියෝ එකේ තියෙන විදිහට නෙමෙයි, ඔයාලා වෙනම විදිහකට ගිහින් ඔයාලට වීඩියෝ එකේ ආපු නැති error එකක් ආවොත් මට WhatsApp message එකක් දාන්න. එතකොට මට ඔයාව guide කරන්න පුළුවන්. හැබැයි වීඩියෝ එකේ ආපු නැති error එකක් ආවොත් විතරයි. මොකද නැත්තම් මගේ අහනවා කට්ටිය මේක හදන්නේ කොහොමද, මේක හදන්නේ කොහොමද, මොකද වීඩියෝ එක යාලා ස්කිප් කර කර බලලා ඉවරලා මගෙන් අහනවා මේක හදන්නේ කොහොමද, මට මේ රේඛාව කියලා. ඉතින් මට කරන්න දෙයක් නෑ එතනදී.
වීඩියෝ එක හරියට බලන්න බලලා ඉවරලා තමයි ප්‍රශ්නයක් આવුත් විතරක් මට මැසේජ් එකක් දාන්න. නැතුව නිකන් මැසේජ් දාන්න යන්න එපා. Linux basic දන්නේ නැතුව ඉස්සරහට යන්න අමාරුයි. කෙලින්ම හැකින් වලට ස්ටෙප් එක තියන්න බෑ. පියවරෙන් පියවර තමයි යන්න ඕනේ. එහෙම නැතුව බෑ කෙලින්ම වලට යන්න පුළුවන්. හැබැයි ඔයාලා තැනකදී හිර වෙනවන්නේ තැනදී තමයි අර කලින් ස්ටෙප් වල ගිහින් නොතිබුණු එක. ඒ කියන්නේ Linux basic, network basic ඒවා දැනගෙන යන්න ඕනේ. ඇත්තටම ඔයාලට කෝස් එකක් වුණත් කරන්න පුළුවන් මේ ගැන දැනගන්න මාස්ටර් කරන්න. කෝස් තියෙනවා ESOP තියෙනවා IELTS එකේ තියෙනවා cyber security courses තියෙනවා networking basics කරන courses තියෙනවා. ඒ වගේ කෝස් එකක් කරන ඔයාලට ජොබ් එකක් වුණත් අර hack the box කියන site එක හරහා ඔයාලට ජොබ් එකක් වුණත් හොයාගන්න පුළුවන්. මේකේ මම ජොබ් එකක් හොයාගන්න විදිය ඔයාලට කියලා දෙන්න. මේක මාස්ටර් කරන්න මේකේ අවසාන වීඩියෝ එක තමයි ඒක ජොබ් එකක් හොයාගන්න එක මේක හරහා. හෝම් පේජ් එකට ඇවිදින් enterprises platform train your team with the hack the box. අපිට මෙන්න මෙතනදී virtual environment එකක් හදන්න පුළුවන්. මම මේ බැලුවේ කොහොමද මේක අට ජොබ් එකක් මෙතනදී කියන්නේ වැඩක් හොයාගන්න විදිහක් මම මෙතනදී ඔයාලට කියලා දෙන්න. මෙතනදී තියෙනවා hacking events තියෙනවා. day up to participant මෙන්න මේ වගේ මේක build you needs plan your CTP event එක plan කරන්න තියෙන්නේ මෙතනදී. ඒක ගැන නෙමෙයි එන්නේ. මෙතනදී ඔයාලට ඉවෙන්ට්ස් වලට ජොයින් වෙන්න පුළුවන්. මේ වලින් දිනුවත් ඔයාලට සමහරට කතා කරන්න උඩත් ඉඩ තියෙනවා අපේ ගෲප් එකට එන්න කියලා. මෙතන මොකක්ද මේ තියෙන්නේ? මම මේක අවසාන වීඩියෝ එකකින්ම ගේන්න. මේකට පොඩි වෙලාවක් යනවා මොකද මේක හරහාම ඇත්තටම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ වැදගත්කම. නැත්තම් අපි දෙයක් ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඉන්කම් එකක් ජෙනරේට් කරන්නේ නැතිනම් අන්තිමට හැකින් දන්නවා ඒ සල්ලි නැහැ. සල්ලි නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඉගෙන ගත්ත දේෙන් අපි ඉන්කම් එකක් ජෙනරේට් කරන විදිහත් මේකෙදි කියලා දෙනවා. ඒ හින්දා ඔයාලා කිසිම බයක් නැතුව මේක වීඩියෝ එක කන්ටිනියු කරන්න. මේක ඉගෙන ගත්තට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මේක ෆියුචර් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ නිසා අතාරින්න එපා. මේක ගැන ටච් එකේම ඉන්න. මේක තමයි ඔයාගේ ජර්නි එක කරගන්න මම රෙකමන්ඩ් කරන්නේ අන්න ඒක. මේකට පොඩි වෙලාවක් යනවා ඉන්ස්ටෝල් වෙන්න. මට ඉතින් කියන්න තියෙන්නේ ඔය දේවල් ටික තමා මේක ඉන්ස්ටෝල් වෙනකන්. ඔයාලට AI එකක් යූස් කරන්න පුළුවන් මේකේ කමාස් ලයින් ට්‍රේන් වෙන්න. වර්ක් ප්ලෑන් එකක් හදා ගන්න පුළුවන්.
සහ අර hack the box කියන එකේ learning platform එකේ ඔයාලා අපිව train කරනවා එයාලා මේ commerce line මම ඒක තමයි use කරන්න හිතාගෙන ඉන්නේ මෙතනදී වීඩියෝ එකටත් මොකද එතනදී ලොකු resources ගොඩක් අපිට touch වෙනවා virtual environment පවා අපිට දෙනවා එයාලා training වෙන්න in map දෙනවා cat අන්න ඒවා පොඩි ඒවා ටිකක් දෙනවා එයාලා training වෙන්න ලොකු tools වලට යනවා නම් අපිට pay කරන්න වෙනවා pay කරන්නද වැඩ කරගන්න විදිහක් තියෙනවා ඒ හරිය තියෙනවා boxes collect කරගන්න තියෙනවා එක courses එකක් ඉවර වුණාම අපිට points හම්බ වෙනවා වගේ points නෙමෙයි එතන දෙන්නේ අපිට හම්බ වෙන්නේ box 10 හම්බ වෙන box 15 20 ඒ වගේ box collect කරගන්න පුළුවන් මෙතන බැටරිත් නෑ මගේ ලැප් එකේ ඉන්න බලන්න මම charge එකට ගන්න හරි මම හිතනවා ඔයාලා Trackstract කියන වීඩියෝ එකක් බැලුවා ති කියලා ඒකේදී මොබයිල් යන Android hacking යන පොඩි serious එකක් යන serious එකක් නෙමෙයි වීඩියෝ එකක් Android hacking ගැන පොඩි වීඩියෝ එකක් තියෙන්නේ එතනදී ඒකත් ගොඩක් interesting වැඩක් හැබැයි මේක වෙනම වැඩක් මේ කාලි කියන්නේ Trackstract වගේ tool එකක් run කරලා කරන වැඩක් නෙමෙයි මොලේ වෙහසලා වැඩක් කරන්න තියෙන්නේ ඔයාලගේ ඔය තියෙන මොලේ train කරන්න ඕන වැඩ කරන්න practice කරන්න ඕනේ ඔයාලගේ මොලේ හදන එක තමයි මේ Kali Linux වලින් කරන්නේ creative thinking වැඩි කරනවා මේ Kali Linux වලින් අන්න ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ මම මේකත් එක්කම බලාපොරොත්තු වෙනවා Python series එකක් ගේන්න Python අපිට ඕන වෙන්නේ hacking tool create කරන්න සහ C# series එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා මොකද Trackstract එකේ source code එක තියෙනවා අපි ළඟ ඒ source code එක edit කරලා තව client කෙනෙක්ට විකුණන්න අපි අන්න ඒ තැනට එනකන් ඔයාලව ගේනවා ඒ C# series එකේදී මගේ වීඩියෝ වල ප්‍රධාන අරමුණ තමා කොහොමද ඔයාලට ඉන්කම් එකක් ජෙනරේට් කරන්නේ කියන එක මම හැම වෙලාවෙම බලන්නේ ඔයාලට මොකක් හරි ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන් විදියක් හදලා දෙන්න ඔයාලට තියෙන ඔයාලගේ තියෙන ස්කිල් යූස් කරලා ස්කිල් නැත්නම් ස්කිල් හදලා හරි අන්න ඒ වගේ තැනකට තමයි මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ channel එකේ ගොඩක් බ්ලා බ්ලා වීඩියෝස් තියෙනවා ඒ වුණාට මම ඒවා තියෙන අයින් කරලත් බෑ මගේ watch hours හදා ගන්නත් ඕනේ YouTube ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්න මටත් හිතෙනවා ගොඩක් plans තියෙනවා ඒ වුණාට ඒවා කරන්න time එක තමයි නැත්තේ මේ වීඩියෝ එකත් එන්නේ සාමාන්‍ය මාස 5කට විතර පස්සේ එහෙම බෑ continuously video add කරන්න ඕනේ ඒකට මගේ time එකත් මගේ courses යන ගමන් කරන්න අමාරුයි මාත් මගේ ඩිග්‍රී එකේ අවසාන අවුරුද්දේ අවසානම කොටසේ ඉන්නේ අවසාන මාස 5 ඉන්නේ මාත් ඒ ගමම තමයි මේකත් වැඩ කරන්නේ ලබන අවුරුද්ද වෙද්දී subscribe ලා 2000යි watch time 8000ක් වගේ වැඩි වෙනවා ඩබල් වෙනවා තියෙන ඒවා ඔක්කොම ඒවත් එක්ක ඒ ටාස්ක් හදන්න අමාරු වෙයි ඉස්සරහට ඒ හින්දා තමයි මම මේ try කරන්නේ course එක මම plan කරගෙන තිබුණේ course එක ඉවර වුණු ගමන්ම තමයි මේවා ටික හදන්න ඒත් මෙතනදී පොඩි ප්‍රශ්නයක් වුණා ඊට කලින් limitation add කරනවා කියලා YouTube එකේ නිමෝපියෝ සී කරන්න හිතනවා ඉතින් කරන්න දෙයක් නෑ මටත් course එක කරන අතරතුරේදීම මේකත් ගොඩ දා ගන්න වෙනවා මට ලොකු challenge එකක් තමයි ඒකත් ඔයාලගේ support එක ඕනේ ඒ හින්දා
තව පොඩ්ඩයි තියෙන්නේ කාලියක පැකට්ස් ටික ඉන්ස්ටෝල් වෙන්න. කන්ෆිගරේෂන් එකක් වෙලා තියෙන ඉන්ස්ටෝල් වෙලා ඉවරයි දැන්ට. වීඩියෝ එක බලනවා නම් තාමත් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තව කාට හරි ෂෙයා කරන්න Facebook එකේ හරි කොහේ හරි කමක් නැහැ, ෂෙයා බාරක් දාන්න. නිකන් ලින්ක් එක කොපි කරගත්තත් ඇති. ෂෙයා කරේ නැති වුණත් කමක් නැහැ, ඒක ලොකු දෙයක්. ෂෙයා කරන්න ඕනේ ලින්ක් එක කොපි කරගත් 100 පාරක් හරි කමන්නේ. ලින්ක් එක කොපි කරන පාරක් පාසා වීඩියෝ අප් වෙනවා මම හිතන විදිහට. එහෙම තමයි තියෙන්නේ YouTube algorithm එක. මෙතනදී install the GRV boot primary drive. yes දෙන්න මෙතනදී continue. මෙන්න මෙතනදී ඔයාලා select කරගන්න ඕනේ entity device manually නෑ. මෙන්න මේ යට එක select කරගන්න, මේ virtual box B box කියන එක select කරලා තමයි continue කරන්න ඕනේ. මෙතනදී finish the installation එක finish වෙන්න යන්නේ. Linux එක installation එක ඉවර වෙන්න යන්නේ. මගේ වීඩියෝස් වල කියන්නේ අර මොකද්ද තේමා ගීතය දෙකට කියන්නේ. තේමා ගීතය නෙමෙයිනේ. අර බෑග්ග්‍රවුන්ඩ් වදන තමා පැත්තක් කෑවත් ඇත්ත කියන එක. අර මගේ බ්‍රෑන්ඩ් වර්බ් එක පැත්තක් කෑවත් ඇත්ත කියන එක කොච්චර මේකේ මේ ඉන්ඩස්ට්‍රි එකේ අර හංගලා කොච්චර වැඩ කරත් මං ඇත්ත දේවල්ම කොහොමත් රියලිටි එක ගේන්න try කරනවා. රියලිටි එක ඉස්සරහට ගේන්න try කරනවා. මොකද fake දේවල් වැඩි මේ ඉන්ඩස්ට්‍රි එකේ. මේ හැකින් කියපුවම ගොඩක්ම fake videos යන්නේ, fake දේවල් යන්නේ. මම ඇත්ත දේවල්ම ගේන්න තමයි try කරන්නේ. මොකද එහෙම නැත්තම් අපිට බෑ වැඩක් කරගන්න. මමත් මේවා ගොඩක් දේවල් හොයන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒත් එයාලා අන්තිමේට වීඩියෝ එකේ link එකක් නැහැ. නැත්තම් මොකක් හරි ටිප්ස් එකක් මග හැරලා තමයි එයාලා දෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් දෙනවා. ඒ කියන්නේ එයාලා හරියටම දන්නේ නැහැ. එයාලා හරියට ඉගෙනගෙන නැහැ. ඒ හින්දා තමයි එයාලා ඒ වගේ වැඩ කරන්නේ. ඒ වගේ වැඩ නැහැ මේ channel එකේ. මේකේ හරියටම වැඩක් කරන්න පුළුවන් නම් එච්චරයි. මම ටෙස්ට් කරලා තමයි ඒක මම ඔයාලට ගේන්නේ. නැත්තම් මම ඒක ගේන්නේ නැහැ. මෙන්න මෙතනදී අපි continue දෙනවා. හරි restart වෙනවා. කාලේ Linux කියන මෙතනදී මම enter දෙනවා. ඔන්න සුදු එහෙනම් අපේ device එකට කාලේ install වුණා. මෙතනදී අපි username එක add කරගන්න ඕන. මොනක් password 1 2 3 4 1 2 3 4 login දෙනවා මම. මාර කේස් එක. little monarch නේද නම දුන්නේ මම. 1 2 3 4 මම බය වුණා. තවඩිය කියන username එක ඔයාලා ඇඩ් කරද්දි මෙහෙමයි. හරිද? username එක හරියටම මතක තියාගන්න. lazy username එකක් දෙන්න බැරි වෙලාවත් අමතක වුණොත් බඩු බනිස් වෙනවා. හරි. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පොඩි වැඩ ටිකක් තියෙනවා. මේ ටර්මිනල් කියලා තියෙන ටර්මිනල් එක ඕපන් කරගන්න පුළුවන් විදි කිහිපයක්ම තියෙනවා. අපිට මේක ෆුල් ස්ක්‍රීන් දාගන්න විදිහක් ඇත්තෙම නැද්ද? අපිට මේක ෆුල් ස්ක්‍රීන් එකට ගන්න ඕන. අපිට මේක full screen එකට ගන්න ඕන. full screen එකට ගන්න. 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 full sc
මෙතන view වලට ගිහින් මේ full screen mode කියන එක දීලා don't switch this message තේරෙනවද ඔයාලට? අයිත් මම ඕනනම් කරලා දෙන්න මේකෙන් අයින් වෙන්න නම් අයින් වෙන්නේ කොහොමද? මාර කේස් එකනේ. හරි මේකෙන් log out දෙනවා. හරි බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ යටම තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන. ඔයාලා Windows එකේ මෙන්න යටටම ආවට පස්සේ තියෙනවා මෙන්න මෙතන පොඩි close icon එක. මෙන්න close icon එක ක්ලික් කරන්න එපා. එතනට ගිහින් cursor එක පොඩ්ඩක් තියාගෙන මෙන්න මේ icon එක ක්ලික් කරගන්න. එතකොට full screen mode එකෙන් අයින් වෙනවා. මේකට යන්නේ ආයෙත් යන්න ඕන නම් ඔයාලට මෙතන මේ view වලට ගිහින් මේ full screen mode කියන එක ක්ලික් කරගන්න. එතකොට full screen එකට යනම අපි username එක add කරගන්නවා. password එකත් ඔන්න add කරගත්තා. password එක add වෙන්නේ නැහැ. අන්න හරි. password එක add කරගත්තා. enter දුන්නා. ඔන්න අපි දැන් ඇවිදින් ඉන්නේ අපේ Kali Linux desktop එකට. හරි. මෙතනදී start button එක press කරන්න පුළුවන්. start button එක කියන්නේ අර Windows icon එක තියෙන button එක. ඒකට තමයි start button එක කියලා කියන්නේ. ඒ button එක click කරාම මෙන්න මෙතන එනවා terminal eliminator කියලා. මෙතන CMD නෙමෙයි CMD එන්නේ මේකේ එන්නේ CMD වෙගේ එන්නේ terminal එකක් තියෙන්නේ. command line එක නෙමෙයි. මෙන්න මෙතන සරලවම තියෙන මෙන්න මෙතනදී මෙතන එක ක්ලික් එකක් දුන්නම මේක ඕපන් වෙනවා ටර්මිනල් එක. ඔයාලට එතන තමයි සරලවම ටර්මිනල් එක ඕපන් කරගන්න පුළුවන් විදිය. මෙන්න මේක මෙන්න මෙතනට අරගෙන ගිහින් ෆුල් ස්ක්‍රීන් දාගන්න පුළුවන්. මෙන්න මේ උඩටම ඇදපුවාම මම මෙතනදී මේක අයින් කරගන්න මෙහෙම. ඊට පස්සේ මෙතන මේ section කියලා තියෙනවා මේ ටර්මිනල් එකේ. section වලට යන්න ඊට පස්සේ preferences කියලා තියෙනවා. preferences වලට යන්න ඕනේ. ඔයාලා මේක කරන්න කලින් මේක තමයි basic කියන්නේ. මෙන්න මේ වලට මෙන්න මේවා change කරගන්න ඕනේ. මම මෙතනදී light color එකක් දාගන්නවා. මම light color එක select කරගන්න. ඔයාලට කැමති නම් dark විදිහටම තියාගන්න පුළුවන්. ඊට පස්සේ font එක නම් කොහොම තිබුණත් මට එකයි font size එක මම දාගන්නවා 14ට. 14ට දීලා okay දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා apply button එක apply දීලා මෙතන okay දෙනවා. එතකොට මෙන්න මේ වගේ UI එකක් තමයි අපිට එන්නේ. අපි මෙතන click කරනවා LS කියලා select කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන අපි ඉන්නේ මෙන්න මේකේ desktop downloads picture public video documents මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. CD මේක case sensitive නිසා D accurate capital දීලා ඉවල desktop දෙනවා enter දෙනවා. එතකොට අපි ඉන්නේ දැන් desktop එක ඇතුලේ. desktop එකේ තියෙන්නේ මෙන්න මේවා ටික. බලමු අපි ඕවා පෙන්නනවාද කියලා. LS කියලා select කරනවා. select ඒවා ටික පෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා file එකක් හදමු. create new folder. අපි manually create new folder එකක් හදනවා. ls new folder කියන file එක පෙන්නනවා. make dir gamma ls file එකක් create කරගන්න code එක තමයි mkdir. මම නම් මතක තියාගන්න mkdir කියලා. make directory කියන එක තමයි මේ කියන්නේ. මට නම් ලේසි අර mk කියන්නේ මොකද කරන්නේ කියන mkdir. නිකන් හරි කාටට පහසුයි මතක තියාගන්න ලේසි.
ඔන්න ඔය වගේ කෝඩ්ස් ටිකක් තියෙනවා මම මේක ට්‍රේනින් කරන්න ඊළඟ වීඩියෝ එකේ මේවා හරිම ලේසි මම ටිප්ස් මතක තියාගන්න පුළුවන් ටිප්ස් මම කොහොමද ඒවා මතක තියාගත්තේ සහ මේක කරන්නේ කොහොමද කියලා දෙන්නම් මම ඊළඟ වීඩියෝ එකේදී හරිම සරල මම මතක තියාගත්ත ටිප්ස් ටිකක් තියෙනවා මේ සෙට් එක මේක කන්ටිනියු කරගන්න ඒ ටික ගොඩක්ම උවමනා වෙනවා ඔයාලගේ මෙන්න මේ ටර්මිනල් එකේ සෙටින් හදාගන්න මට නම් සෙට් වෙන්නම මේක මම මෙතනදී මේක කියලා දෙන්නම් ඔයාලා ඇඩ්මිනිස්ට්‍රේටර් රන් කරගන්න විදිය මෙන්න මෙතන ඩවුන් ඇරෝ එකක් තියෙනවා ඒකත් දීලා ඒකට root terminal eliminator කියන එක ක්ලික් කරගත්තට පස්සේ මෙතන password එක අහනවා password එක 1 2 3 4 අපි ඇඩ් කරේ ඊට පස්සේ මෙතන authenticate කියලා එකක් එනවා එතකොට root monarch open වෙනවා අපි ඒකෙත් session වලට ගිහින් අපි preferences වලට ගිහින් කොමේකේ kali light font color එක font එක change කරගන්න ඕන 14 වලට okay දීලා apply දීලා okay දෙනවා එතකොට මෙන්න මේක change වෙනවා මෙන්න මේ විදිහට අපි ওই දෙක change කරගත්තට පස්සේ අපි මේක close කරනවා ওই ටික තමයි ඉතින් අද වීඩියෝ එකෙන් ගේන්නේ වෙන මොකුත් නැහැ විශේෂම මෙන්න මේක change කරගන්න මෙන්න මේකට නැත්තම් root එක open වෙයි ඔයාලගෙන් නැත්තම් අර නිතර මේවා කරන්න ගියොත් ඔය ටික තමයි ඉතින් අද ගේන්න මම හිතාගෙන හිටියේ කලින් ඉන්ස්ටෝල් කරන එක මේක තමයි පළවෙනි එපිසෝඩ් එක ඔයාලත් මේ කාලේ ඉන්ස්ටෝල් කරගන්න මෙන්න මේ විදිහට පොඩි GB ගානක් යන්නේ GB 4.5 වගේ යන්නේ ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න මාව උඩට උස්සලා තිබ්බු ඔයාලා ඔක්කොටම thank you ඒක හදවතින්ම කියන්නේ මම thank you එහෙනම් මම අදට වීඩියෝ ස්ටොප් කරනවා